අද ජනවාරි 28. අද හරිම සතුටු දවසක්. මගේ පුතා අද විවාහ වුණා. අම්මෙක් විදියට හරිම නිදහසක් දැනෙනවා. ඒත් මට ලේඩි ගැන ටිකක් ඊරිසියයි. පුතා බැඳලා වෙනම යන්න හැදුවත් එයාලා තනියම ගිහින් දුක් විඳිනවට මම කැමති නෑ. ඒ නිසා එයාලා දෙන්නත් අපේ ගෙදරම ඉන්න කැමති කරගෙනමයි කසාදේ කළේ. පුතා කවදාවත් මම නැතුව රැයක් ගෙදරින් පිට ඉඳලා නෑ. මමත් එහෙමයි. එයාට මම නැතුව තනි. ඒ හින්දා මමත් එයාලා එක්ක හනිමුන් ට්‍රිප් එක ආවා. අපි 3 දෙනෙක්ටම ඉන්න පුළුවන් කාමරයක් ගත්තා. අප්පච්චි නම් එන්න බෑ කිව්වා. මටත් කිව්වා පාඩුවේ එයාලට යන්න දෙන්න කියලා. එහෙම බෑනේ. මගේ ළඟම හැදුණු දරුවනේ. එහෙම යවන්නේ කොහොමද? ගෙදරදී නම් ඒ දෙන්නට වෙනම කාමරයක් දෙනවා. ඒත් මේ පිටතැන්වල තියන්න බෑනේ දරුවව. කොහොම හරි අපි දැන් මේ කාමරේ ඉන්නේ. ලේලි නම් බුකවගෙන ඉන්නවා. අනේ මන්දා ඒකිත් කලින් වගේ නෑ. මොනවා වුණත් ලේලිනේ කියලා මම සාරි කටු කොණ්ඩ කටු ගැලෙව්වා. ලේලි නාන්න ගියා. පුතා නාලා ආව නිසා පුතාට ඇඳුමක් හොයලා දෙන්න මම එයාලගේ සූට් කේස් එක ඇද්දා. මොකී ඔම්මී මොකද්ද විලි සංගියක් නැති. පටි තියෙන දුහුල් රෙදි කෑලි දෙකකුයි. ඒ පෙරණ ගොටුවක් හදන රෙද්දෙන් හදපු දිග මේස් දෙකකුයි. ඒ මදිවට පොඩි දූවිලි පිහදාන එකකුයි. ඒ සූට් කේස් එකේ අම්මපා මං ආවේ නැත්තං මේක මේ නොදන්න තැනක කාමරයක් අස්සේ මේ විලි සංගේ නැති රෙදි කෑලි දෙක අඳින්න වෙන්නද හිතාගෙන ඉන්නේ. මේ අතරේ මේක යාවනේ නාගෙන මගේ දිහායි සූට් කේස් එක දිහායි බැලුවේ නිකන් පුච්චල දාන ගානට. මේක හැපින්න වගේ පිඹ ඉන්නේ නිකන් මම ඒකගේ පුතාව පැහැරගත්තා වගේ. යමන්කෝ ගෙදර මම හදලා ගන්න.